අද මං කියන්න යන්නේ ඔයාලගේ තියනවා නම් අලුත් ඩ්‍රෝන් එකක්. ඒක නිවැරදිව සිවිල් ඒවියේෂන් එකේ රෙජිස්ටර් කරගන්න විදිය. ඊට කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඒ නිසා ඉතින් මේක බලන්න කලින් ඩ්‍රෝන් with puppy කියන මගේ channel එක subscribe කරලා like එකක් දාලා වීඩියෝ එකට සෙට් වෙමු. පළවෙනියට ඉතින් ඔයාලා Google එකට ගිහිල්ලා මෙහෙම CAA space SL කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම link උඩින් වෙන link එක civil aviation ශ්‍රී ලංකා එන්නේ link එක ටච් කරලා ගියාම මේ වගේ categories පහක් මෙතන පෙන්නනවා. ඒකෙන් මෙහෙම drones කියලා category එකක් තියෙනවා. එන්නේ ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න ආයෙ තුනක් එනවා. ඒකෙන් civil aviation online drone approval කියලා එක ටච් කරගන්න. ඊට පස්සේ fly my drone කියලා එකක් එනවා. ඒක ටච් කරගන්න. ඊට පස්සේ fly my drone in Sri Lanka කියලා මෙහෙම වෙබ්සයිට් එකක් පෙන්නනවා. ඒකේ පහළට ගියාම මෙතන පළවෙනියට ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. මේ පළවෙනියට පුරවන්න තියෙන්නේ ඉතින් ෆයිලට් ගේ තොරතුරු ටික. මෙතන ෆයිලට්ලා තුනක් යන තුන් දිනක් වෙනකන් මේ රෙජිස්ටර් කරන්න පුළුවන්. පළවෙනියට ෆයිලට් ගේ නම ෆුල් නේම් එක දාලා ඇඩ්‍රස් එක දාලා ටවුන් එකයි සිටි එකයි දාලා NIC නම්බර් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ NIC එකේ කොපි එකක් හරි NIC එකේ ෆොටෝ එකක් හරි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඉතින් ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා ඒක මෙතන ආයෙත් මෙතන ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් දාලා ඉමර්ජන්සි කන්ටැක්ට් නම්බර් එකකුත් මෙන්න මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට ඩ්‍රෝන් එකේ විස්තර තමයි මම මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ non registered drone එක register කරගන්න විදිය නිසා මෙතන non registered කියලා දාගන්න. ඊට පස්සේ ඉතින් මෙතන drone එකේ brand එක අහනවා. මෙතන drone brand ගොඩක් තියෙනවා. මෙතන නැත්තම් ඉතින් ඔයාලා මෙන්න space එකේ ඔයාලා drone brand එක type කරගන්න. ඊට පස්සේ මෙතන drone එකේ serial number එකක් තියෙනවා. ඒක type කරගන්න. ඊට පස්සේ මෙතන එනවා මෙතන ඉතින් එන්නේ ඔයාලා ඩ්‍රෝන් එක යවන්නේ මොකක් සම්බන්ධවද කියලා. ඔයාලා නිකන් හොබි එකට යවනවා වගේ නම් පර්සනල් ඔපරේෂන් එක දාගන්න. ඊට පස්සේ ඉතින් මෙතන තියෙන්නේ ඔයාලා ඩ්‍රෝන් එක යවන්නේ කොහෙද කියලා. මෙතනිනුත් මේවා දැන් ලොකේෂන් 100ක් වෙනකම් පුළුවන්. මෙතෙන්ට ඔයාලා යවන ලොකේෂන් එක දාලා කවදා වෙනකන් යවනවාද කියලා පුරවලා කී වෙනකන් යවනවාද කියලා මෙතන පුරව ගන්න. ඊට පස්සේ මෙන්න මේක නම් අත්‍යවශ්‍යම නෑ පුරවන්න. ඔයාලා කැමති නම් ඉතින් මේක පුරව ගන්න. ඊට පස්සේ මෙතන සබ්මිට් කියන එක ඔබන්න. ඊට කලින් ඉතින් ඔයාලා මේ උඩට ගිහිල්ලා ඔක්කොම ටික මේ details ටික හරියටම ෆිල් කරලාද කියලා බලලා ඇවිල්ලා මෙන්න මෙතන සබ්මිට් එක ඔබන්න. ඊට පස්සේ දවස් දෙකක් ඇතුළත වගේ ඔයාලට PDF එකක් එන්නේ. ඒක තමයි ඉතින් ඔයාලගේ ඩ්‍රෝන් ලයිසන් එක. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු.